ඔබේ ගෙවත්තේ සැඟවුණු වටිනා ඖෂධීය ශාකයක් වන අක්කපාන ශාකයේ ඇති වටිනාකම ඔබ දන්නවාද? බොහෝ දෙනෙක් වල් පැලයක් ලෙස සලකා ඉවත් කරන අක්කපාන ශාකය ශ්‍රී ලාංකීය ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය සම්ප්‍රදායේ දිගු කලක් තිස්සේ භාවිතා වන වටිනා ඖෂධීය ශාකයක්. මෙය පහසුවෙන් වැවෙන අතර බොහෝ නිවෙස්වල දක්නට ලැබෙනවා. පරම්පරා ගණනාවක් පුරා දේශීය වෛද්‍යවරුන් විසින් විවිධ රෝග තත්ත්වයන් සඳහා සහායක ඖෂධයක් ලෙස භාවිතා කරනවා. ආයුර්වේදයට අනුව අක්කපාන ශාකය සෙම් ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුරේ අපහසුතා, උණ ඇති අවස්ථාවල ශරීර සුවතාවය සඳහා ආහාර ජීර්ණීය පහසු කිරීම සහ සමී සුළු තුවාල හා කෘමි දෂ්ටවලින් ඇතිවන අපහසුතා සඳහා සාම්ප්‍රදායිකව භාවිතා කරනවා. එමින්ම මුත්‍රා පද්ධතිය ආශ්‍රිත ඇතැම් අපහසුතා සඳහාද අක්කපාන භාවිතා කරන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. විශේෂයෙන් මුත්‍රා දැවිල්ල, මුත්‍රා පිටකිරීමේ අපහසුව සහ මුත්‍රා මාර්ගයේ සුළු අපහසුතා ඇති අවස්ථාවලදී සහායක ඖෂධයක් ලෙස භාවිතා කරනවා. නැවුම් කොළ සෝදා අඹරායුෂ ලබා ගැනීම, කොළ කසායක් ලෙස තම්බා පානීය කිරීම, මැල්ලුමක් ලෙස ආහාරයට එක් කිරීම සහ කොළ අඹරා බාහිරව ආලේප කිරීම යනාදී වශයෙන් මෙම ඖෂධය භාවිතා කරන්න පුළුවන්. කෙසේ වෙතත් අක්කපාන ඇතුළු ඕනෑම ඖෂධීය ශාකයක් වගකීමෙන් භාවිතා කළ යුතුය. මුත්‍රා සමග ලී යාම, දැඩි මුත්‍රා දැවිල්ල, උණ, වකුගඩු ප්‍රදේශයේ වේදනාව හෝ දිගුකාලීන රෝග ලක්ෂණ පවතින්නේ නම් ස්වයං ප්‍රතිකාරවලට පමණක් යොමු නොවි සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මෙවැනි අපේ දේශීය ඖෂධීය ශාක පිළිබඳ විශ්වාසදායක තොරතුරු දැන ගැනීමට අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝව ප්‍රයෝජනවත් නම් ලයික් කර ඔබේ මිතුරන් සමග ෂෙයා කරන්න.